අල්ල තියන්න පොළවේ වැලමිට පොළවේ උඩට නිදහස් වෙලා තියෙන්නේ. හරි. කොහොමම පාම්ස් වලට බර තල්ලු කරා ට්‍රයැන්ගල් පොයින්ට් එක දක්වා කොටස පොළවේ තිබ්බොත් භුජංගාසන. එතනින් තව ටිකක් උඩට නිදහස් වුණොත් හරි. ඒ කියන්නේ යටි ටෝ එක උඩටයි පාම්ස් උඩටයි නිදහස් වෙලා පොළවේ ෆෙස් එක උඩ පැත්තට ඇදලා එන පොළවේ උඩ පැත්තට ඇදලා පාම්ස් උඩයි ටෝස් උඩයි. දැනෙනවා නම් හරි. අප්පර් ෆේසින් ටෝ ආසනේ නම් විතරයි චුට්ටක් වෙනස් වෙන්නේ. හරි. අමාරුම නම් ට්‍රයැන්ගල් පොයින්ට් එක දක්වා කොටස පොළවේ තියෙන භුජංගය. නේද? එතකොට හොඳට ෂෝල්ඩර්ස් ඕපන් කරලා ළඟට චුට්ටක් පල්ලෙහාට බර කරලා කඳ මේ යටිපතුල් දෙක කඳ අල්ල උඩ බැලන්ස් කරලා යටිපතුල් දෙක උඩට ලං කරලා වැන්නේ. හරි. අර දෙන්නේනවා කෙලින් රෝසල තිබ්බා. කෙලින්නේ කකුලේ දණහිසේ ඉඳන් සම්පූර්ණයෙන්ම අතවලට දක්වා කොට පොළවේ උඩ තියෙන්නේ. ටෝ එකයි අල්ලගෙන ඉන්න පොළොව පැත්තේ තියෙන්නේ කොහොමද ෆේස් එක ඕපන් උඩ පැත්ත බලලා. හරි. ඒක ඔක්කොම ඉන්නේ ඉතින් අපි නාලෝ ගමු 10 ඉඳලා යටිපතුල් දෙකට මාරු වෙලා දාන්න.